යාළුවනේ කොහොමද මම අද ඔයගොල්ලන්ට කියමු මම දැන් හිතුවා මම channel එක පොඩ්ඩක් මාරු කරන්න කියලා මම ඔයගොල්ලන්ට බොක්ස් කියනවා වගේම ඉතින් මම හිතුවා ඔයගොල්ලන්ට ටෙක් රිවිව් පොඩ්ඩක් කියන්න කියලා. ඉතින් මම දන්න දේවල් ඔයගොල්ලන්ට කියලා දෙන්න කියලා මම හිතුවා. ඉතින් මම ඔයගොල්ලන්ට අද කියලා දෙන්න යන්නේ අපි කොහොමද AI පාවිච්චි කරලා ෆොටෝස් තමන්ගේ හදාගෙන ෆොටෝස් වලින් කොහොමද සල්ලි හම්බ කරන්න කියලා. ඉතින් මේක අපිට කරන්න තියෙන චූටි දෙයක්. ඒ කියන්නේ ගොඩක් අයට කම්පියුටර්ස් නැහැ. ඒකින්ද මම හිතුවා ඔයගොල්ලන්ට ෆෝන් එකෙන්ම කියලා දෙන්න කොහොමද මේක කරන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක මගාර ගන්නන්නේ නැතුව බලන්න දිගටම බලන්න මේක ෂූටි වීඩියෝ ඕගොල්ලන්ට ටග් ගාලා හිතා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මම දිගටම මේ වගේ වීඩියෝස් ගේනවා. දෙන්නම් කොහොම මේක කරගන්න ලැබෙන දැන් වීඩියෝ එකක්. හරි දැන් ඔයගොල්ලෝ මම මගේ ෆෝන් එකෙන් පෙන්නන්නම් කොහොමද ඒක කරගන්න කියලා. මුලින්ම ඔයගොල්ලෝ කරන ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන App Store එකට හරි Google Play Store එකට හරි යන්න ඕනේ. මම ගිහිල්ලා ඔයගොල්ලෝ දැන් සර්ච් කරගන්න ඕනේ Gemini කියලා. Gemini AI කියලා. දැන් යනවා apps එක. මේක මම කලින් ඩවුන්ලෝඩ් කරන් තියෙන නිසා මම දැන් යනවා. ගිහිල්ලා ඔයගොල්ලෝ දැන් කරන්න තියෙන්නේ language professional එකක් අවශ්‍ය නැහැ. මේක සිංහලෙන් කියන්න මම දැන් කියනවා මට හදා ගන්න ඕනේ කොරියන් කාටූන් කොරියන් ඇනිමේෂන් කාටූන් එකක් විදිහට තප්පර විදිහට ප්‍රොම්ප්ට් එකක් මෙන්න අදික තියෙන ප්‍රොම්ප්ට් එක මම දැන් මෙන්න මේන් ප්‍රොම්ප්ට් එක කොපි කරගන්නවා මම කොපි කරගෙන වෙන මොකුත් ඕනේ ඔයගොල්ලන්ට දැන් මේකෙම කරන්න පුළුවන් මේකෙන් ගිහිල්ලා මේකේ new chat එක open කරගෙන chat එක බලන්න නැත්නම් මෙතන දැන් ඔයගොල්ලන් කරන්නේ මෙතනින් යන්න images වලට යන්න images වලට ගිහිල්ලා ලැක්නා එක මේකට යන්න මේක ගිහිල්ලා මේකම අර ගත්ත කොපි එක paste කරගන්න දැන් මේක run දෙන්න හරියම ලස්සන මට යා ලස්සන image එක හදලා දුන්නා. දැන් අපිට තියෙන්නේ මෙහෙම බලලා තියෙන්නේ ලස්සන image එක මට හදලා දුන්නා. දැන් මේක තියෙන download කරගන්න save කරගත්තා. දැන් download successfully කියලා තියෙනවා. download full size කියලා තියෙනවා. මට විතර වුණ ගොඩක් ප්‍රොම් හදා ගන්න පුළුවන්. හැබැයි Gemini එකේ දවසකට ඒ කියන්නේ දවසකට දෙන්නේ 3ක් 4ක් 2 3ක් තියෙන හදා ගන්න. ඒකෙන්ද ඔයගොල්ලෝ හොඳම එකක් බලලා හදා ගන්න ඕක free පාස්ට් ගන්න පුළුවන් 2 3ක් තමයි. දැන් වන්ට මෙන්න download කරගත්තා. දැන් මේකෙන් බෑක් වෙලා යන්න ඕගොල්ලෝ තියෙන Facebook එකට Facebook එකේ ඔයගොල්ලෝ ගාව තියෙන pages තියෙනවා මම හිතන්නේ pages එකේ ඔයගොල්ලෝ ගාව මොකද කරගන්න තියෙන්නේ මම යනවා මගේ page එකටම යනවා කියන්නේ ඔයගොල්ලෝ page එක හදාගන්න දන්නත් ඒක comment එකක් දාන්න මම තමයි වීඩියෝ එක ගන්න ඕන නිසා තමයි මම මේක මම හැදුවේ කියන්නේ ඔයගොල්ලෝ පෙන්නන්න කොහොමද මේක අප්ලෝඩ් කරන්න කියලා දැන් ඔයගොල්ලෝ තියෙන මෙතන මැද තියෙන plus button එක ඒක බලලා මෙතනින් ඔයාලට ස්ටෝරි එකක් රීල් එකක් ලයිව් එකක් නැත්නම් මෙතන තියෙන create a post කියන එක. ඊළඟ මෙතනින් ඔයාලට select කරගන්න පුළුවන් ඔයාගේ image එක. ගන්නවා දැන් මෙතන ඔයාලට ඕන නම් මොකක් හරි ඔයාලා මම නම් මේක prompt එක දානවාම prompt එකම දානවා. prompt එක දාලා ඒකේ පොඩ්ඩක් ඔය beautifully DL2K Korean style යන්කම් ඔය සම්පූර්ණකම දාන්නේ නැහැ. ඒක පොඩ්ඩක් කොට කරලා ඔයා අවශ්‍ය ඩිජිටල් කියන එක තියෙන ස්ටයිල් කියන එක තියලා මේකට තව හැෂ්ටැග් මොනවද දාන්න පුළුවන් කොරියන් මොනවා හරි ට්‍රෙන්ඩින් ඒක හරියටම හැෂ්ටැග් මොකද දාන්නද කියලා දෙන්න. දැන් මෙතන done දීලා දැන් ඔයාලා මෙතන next දෙන්න. මෙතනින් ඔයාලට තෝරන්න තියෙන්නේ public දාන්න ඕනේ. ඒක ඔය ගොඩම select කරලා ඔයාලා මෙතන select කරන්න. තව ඔයාලට ඕන නම් තව මේක time එකකට දාන්න ඕන නම් මෙතන schedule කරන්න පුළුවන් කවදාටද
දවස කවද්ද වෙලාව කවද්ද ඔයා සැලු ගන්න පුළුවන්. ඒක මම දාන්නේ මම දැන් මම දැන් දාන හින්දා මම දැන් ඔහොම දානවා. දැක්කම දැන් මම පෝස්ට් දෙන්න තමයි තියෙන්නේ. දැන් තප්පර කීපයක් ඇතුළත මේක පෝස්ට් වෙනවා. තව පෝස්ටිං කියලා තියෙන්නේ. හරි පෝස්ටඩ්. මගේ රියල් එක වටනවා. තියෙන මගේ email